අපි අද මේ කියන්න යන්නේ මාකලයන් නරඹන්න පැමිණෙන අයෙකුට පැමිණිය හැකි තවත් ස්ථානයක් ගැනයි. මේක ආරණ්‍ය සේනාසනයක්. බුලත් සිංහල මෝල්කා මාර්ගයේ මෝල්කාව හන්දියෙන් කෙලින්කන්ද මාර්ගයට පිවිසුණාට පසුව තවත් සැතපුම් කිහිපයක් ගමන් කරනකොට මාකලයන් නරඹුම් ස්ථානයේ අපිට දැක ගන්න පුළුවන්. මේ නරඹුම් ස්ථානයේ ඉඳලා කෙලින්කන්ද මාර්ගයේ ඉදිරියට තවත් කිලෝමීටර් 7ක් පමණ යනකොට මෙම ආරණ්‍ය සේනාසනය දැක ගන්න පුළුවන්. This place called Nidangala Aranya Senasane. To reach this place, take the Molkavu Junction on the Bulat Sinhala Molkavu Road and enter the Kelinkanda Road. Pass the Makilala viewing point and continue on the Kelinkanda Road for about 7 kilometers from the Makilala viewing point. සුභාසිරිය විඳින්න වගේම දානමය පින්කමක් වගේ දෙයකට සහභාගී වෙන්න හරි අපූර්ව තැනක්. මේ ස්ථානය හඳුන්වන්නේ නිදංගල ආරණ්‍ය සේනාසනය කියලායි. මහමෙවුනා අසපු ආරම්භක අවධියේ හිමිනමක් විසින් තමයි මේ ආරණ්‍ය සේනාසනය පවත්වාගෙන යන්නේ. It is said that this ආරණ්‍ය is established and maintained by a monk from Mahamevuna monastery. කෙලින්කන්ද හන්දිය පසු කරලා ටිකක් දුර යනකොට දකුණු දිශාවට හැරෙන්න තියෙනවා. මේක කඳුමාවතකට පිවිසුමක්. මේ කඳුමාවතේ ඉදිරියට ගමන් කරනකොට කඳු මුදුනේදී අපිට මෙම ආරණ්‍ය සේනාසනය දැක ගන්න පුළුවන්. After that, turn right again and follow a mountain path to reach mountain peak. Finally, you can see Nidangala Aranya Senasana. අපි ඇවිල්ලා ඉන්නේ නිදංගල ආරණ්‍ය සේනාසනේ රතගාලට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉදිමින් පවතින සෑයක්, ඉතා අලංකාර නිර්මාණය කරන ලද බුදුකයක්, බෝමළුවක්, භික්ෂු භාවනා කුටි යනාදීන් මෙම ආරණ්‍ය සේනාසනයේ දැනට නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ ආරණ්‍ය සේනාසනයේ තියෙන පරිසර පද්ධතිය, සෝභාසිරිය මේ ආරණ්‍ය සේනාසන පිවිසෙන කෙනෙක්ට හරි අපූර්ව විඳ ගන්න පුළුවන්. මෙම ආරණ්‍ය සේනාසන පිවිසෙන කෙනෙක්ට ධර්ම සාකච්ඡා පවත්වන්න, ධර්ම ගැටළු විසඳ ගන්න, ධර්ම ගැටළු සාකච්ඡා කරන්න, දානමය පින්කම් පවත්වන්න, වාර්ෂික දානමය පින්කම් පවත්වාගෙන යන්න වැනි විවිධ පින්කම් වලට සහභාගී වෙන්න අවස්ථාව සලසලා තියෙනවා.